හායි යාළුවනේ කොහොමද ඉතින් මම අද පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං දෙයක් ගැන කියන්න තමයි යාවේ. මම අර කලින් දාලා තිබ්බ පෝස්ට් එකේ විදිහට අද අපේ ගමේ තියෙනවා මොකද්ද මුද්‍රා නාට්‍ය පෙන්වන පොඩි එකක්. ඒකට මම හරියටම කියන නමක් දන්නේ නැහැ. මම බලලා දිනවා අර ඔයාලා බලනවා ඇති මම හිතනවා අර ජහුට කියලා ටෙලිග්‍රෑම් එකක් යනවා. ඒකේ වගේම තමයි මේකත් තියෙන්නේ. මේක පටන් ගන්නේ මොකද්ද සාමාන්‍යයෙන් නම් මල්වට්ටි වෙන්දේසිකින් තමයි පටන් ගන්නවා කියලා කියන්නේ. බට් අර මේ පෝස්ටර් එකේ තිබ්බ විදිහට නම් මේ පළතුරු වට්ටි වෙන්දේසිකින් තමයි මේක පටන් ගන්නවා කියන්නේ. ඊට පස්සේ ස්ටැන්ඩ් කියලා අයිටම් එකක් තියෙනවා. මේ ඊයේ පෙරේදා මේ මම බැලුවා ජහුට ඩ්‍රාමා එකේ ගියා මේ ඔය ස්ටැන්ඩ් අයිටම් එකේ ඒකෙදි වෙන්නේ ඒ කතාවේ නම් ගියේ මේ මොකද්ද මේ ලොකු ඩයල් එකක ඇඟ උඩින් මේ බඩ උඩින් ටැටරයක් ගියා. ඊට පස්සේ තව ටෝන් ගාන කියන්නේ හෙන ලොකු සයිස් ගලක් තියලා කළු ගලක් වගේ එකක් තියලා කුළු ගෙඩියකින් ලොකු මිටියකින් ගහලා කුඩු කරනවා. හරිද? අන්න ඒ වගේ අයිටම් එකක් තමයි ඒක. දැන් මම ඕක දැකලා තියෙන මාත් ජහුට කියන නම ඇහුවෙත් ඔය ඩ්‍රාමා එකකින් ඊළඟට මේ ඔය ඒ ෆන්ක්ෂන් එකක් වගේ තියෙන ඔය ඉවෙන්ට් එක දැකලා තියෙන්නෙත් මම ඒකෙන්. ඉතින් මේ දැන් ගමේ හැම එකක් සාමාන්‍ය අවුරුද්දකට දෙසරයක් වගේ ඔක තියෙනවලු මේ ගමේ නම්. ඉතින් මට හිතුණා ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං දෙයක් වෙයි කියලා. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් මම ඉතින් WhatsApp live වගේ තිබ්බම මම WhatsApp live දෙනවා කියලා හිතාගෙන ඉතින් මගේ යාළුවන්ට දැකලා නැති බලා ගන්න. ඊට පස්සේ මට මතක් වුණේ ඉතින් ඇත්තට දැන් මට channel එකකුත් තියෙන ලොකු channel එකක් නෙමෙයි මෙන්න මෙච්චර චූටි channel එකක්. ඉතින් YouTube live එකක් දෙන්න පුළුවන් නේද කියලා. ෂුවර් එකක් නෑ දැනට. එනවුන්ස් කරලා තියෙන විදිහට නම් හවස 7ට පටන් අරගෙන පාන්දර 4-5 විතර වෙනකම් ඔක තියෙනවලු. අපි සාමාන්‍යයෙන් දැන් කට්ටිය යන්න කතා වුණේ හවස 7ටම යන්නේ නැතුව ටික පරක් වෙලා 8ට විතර වගේ යෑවෙයි කියලා තමයි හිතාගන්නේ. බට් මං කිව්වා දැන් සෑන්ඩ් අයිටම් එකේම දැන් අර කතාවේ තිබ්බ විදිහට නම් මේ ඉස්සරලම තිබ්බේ. ඒක දිහා තමයි පටන් ගත්තේ. දැන් ඒක මිස් වුණොත් ඒක ගොඩක්ම මාත් දැකලාවත් නැති එකක් මට බලන්න හරි ආසයි. මේ ඒක පෙන්වන්න ඕන කියලා හිතන්නේ. ඉතින් මං කලින් යන්න පුළුවන් වුණොත් try එකක් දෙන්නම්. මුළු කියන්නේ ඉන්න වෙලාව පුරා live එකක් දෙන්න බලන්නම්. ඉතින් ඔයාලා available ඉන්නව නම් WhatsApp මේක දැක්කනම් ඒ time එකට මම live එකක හිටියොත් join වෙන්න කියලා මං invite කරනවා. එන්නයි මොනවද? ওই ටික තමයිනේ. ඔව් ඊළඟට තව එකක් තියෙනවා මේ ජහුට කියන එක සාමාන්‍යයෙන් ওই කතාවෙම තමයි මං දැනගත්තේ. මයිකල් අයියා කියලා ඩයලොග් ඉන්නේ. ඒ අංකල් කියනවා මේ ඒව තියෙන සාමාන්‍යයෙන් වයඹ පළාතේ විතරලු. ඉතින් දැන් මේ අපි ඉන්නේ කැලෑමුල්ල කියන්නේ මාතලේ රෝඩ් එකේ ඇවිල්ලා ඔය සයිඩ් එකට යනකොට වයඹට තමයි මේක කුරුණෑගල දිස්ත්‍රික්කයට තමයි අයිති වෙන්නේ. හරිද? ඉතින් ඒ වයඹ පළාතේ ඉන්න කට්ටියම තමයි මේ ලොරි වලට නැගලා ලංකාව පුරාම ඕවා ගෙනියන්නේ. අර අපි ඉස්සර බලන ෆේමස් 5 එහෙම අන්න ඔය ෆේමස් 5 එකේ එහෙම මේ සර්කස් කාර්යයර කූඩාරම් ගහගෙන ඉන්නේ. අන්න ඒ වගේ සීන් එකක් මේ වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඉතින් මේ මාත් ඔය අහලා තියෙන පළවෙනි වතාවට දකින්න යන්නේ පළවෙනි වතාවට ෂුවර් ගන්න පළයි එකක් තියෙයිද කියලා මම YouTube live යන්න කොහොමද කියලා දන්නෙත් නැහැ. try එකක් දීලා බලන්නම්. එහෙනම් bye bye. See you.